අයිබෝන් මේ ස්ක්‍රීන් එකේ තියෙන එක තමයි 2026ට මොකද වෙන්නේ 26ට වෙන වැඩේ පැහැදිලි කරන්න කලින් අර මේ 2025 කෙමිස්ට්‍රි පේපර් එක ගැන එළියේ මොකද්ද කියන්නේ අපි පොඩ්ඩක් ඒක පොඩ්ඩක් හිතාගත්තොත් 2026ට මොනවද කරන්න ඕන ඇයි 2025ට ගොඩක් අයට එහෙම වෙලා අපේ අයට වෙන විදියකට උනේ වගේ ටිකක් පැහැදිලි කරගත්තා නම් අපිට 2026 ඉදිරි වැඩ පිළිවෙල හදන්න ලීසියි. ඉතින් මේ සාමාන්‍යයෙන් 2026 පන්තියට කලින් 2025 කෙමිස්ට්‍රි පේපර් එක ගැන ළමයි අපිට තියෙන ආරංචි විදියට සහ අපි ওই සෝෂල් මීඩියා වල එහෙම දැක්ක විදියට දරුවෝන්ගේ අපේ පන්තියේ දරුවෝන්ගේ යාළුවෝ කිව්වා කියලා අපේ දරුවෝ අපිට කියපු විදියට සාමාන්‍යයෙන් ඒ පේපර් එක සැලකිය යුතු මට්ටමකින් ගොඩක් දරුවන්ට අපහසු වෙලා තිබුණා. ඒක නොරහසක් මේ වෙද්දී එළිය හැමෝම දන්න කරුණක්. එතකොට මේ අපි අපේ පන්තියේ දරුවන්ට මොනවද කරේ සහ ඒ පන්තියේ අපේ පන්තියේ දරුවෝ ඒක කොහොමද මුහුණ දෙන්නේ කියන එක එක්ක අපිට 2026ට වැඩ පිළිවෙලක් හදන්න පුළුවන් නේ. බලන්න මේ දැන් ස්ක්‍රීන් එකේ ඔය යන්නේ 20යි 25 MCQ පේපර් එකයි essay පේපර් එකයි එක්ක අපේ දරුවෝ අපි ගැන කියපු කතන්දරේ. ඔය කමෙන්ට් 100,000 ගාණක් අතරින් අපි කිහිපයයි තෝරාගත්තේ. මොකද මේ වීඩියෝ එක ඇතුලේ අපිට කීපයක්නේ දාන්න පුළුවන්. එහෙම අවශ්‍ය නම් අපි ලින්ක් එකක් පල්ලෙහින් දාලා තියන්නම් මේකත් එක්ක. ඒ ලින්ක් එකෙන් ගිහින් Tamanට කැමති තරමක් ඒ කමෙන්ට්ස් ඔයාට ඕන තරම් බලා ගන්න පුළුවන්. පන්තියේ ළමයි විදියට බහුතරයක් දරුවෝ මොන වගේ දෙයක්ද 25 එක්සෑම් එක ඉවර වෙලා එළියට එන වෙලාවෙදි කිව්වේ කියලා. එතකොට තා පොඩි ප්‍රශ්නයක් එනවනේ. එතකොට මේ දරුවෝ ලිව්වේ අර දරුවෝ ලියපු කෙමිස්ට්‍රි පේපරේ නෙමෙයිද? නෑ ඒක තමයි ලිව්වේ. එතකොට ඇයි මෙහිම වෙනසක් ඇති වුනේ? ඒකට හේතුවක් අපි පළවෙනියටම අධ්‍යයනය කරලා තියෙනවා. ප්‍රධානම කාරණය තියරි පන්ති පටන් ගන්නකොට අර ලොකු වීඩියෝස් ඇතුලේ හැම ගුරුවරයෙක්ම කියන්නේ තියරි රිවිෂන් උයි කලවම් කරනවා කියලා නෙවෙයිනේ. තියරි පන්තියේ පාඩම් ටික පිළිවෙලකට තියරි පන්තියකට දාලා ඉවර කරලා දෙනවා කියන එකයි. ඒකට දාලා පේපර්ස් ලියනවා වගේ ලොකු කතන්දර ටිකක් කිව්වට අවසානයේදී ගොඩක් වෙලාවට කරන්නේ ඒකත් එක්ක ටවුන් කීප එක රිවිෂන් ටිකක් බදාගෙන ඒකට සාධාරණීය කරන්න යන එක තමයි ගොඩක් වෙලාවට අර කෙටි කාලීන වෙන මුදල් මත ගොඩක් ගුරුවරු කරන්නේ. ඉතින් අපි ඒ කියන මුදල් කියන කාරණෙන් එළියට ඇවිල්ලා අපි අපේ දරුවෝ ගැන හිතලා අපි තියරි පන්තියක් පටන් ගනිද්දී දීපු පළවෙනි පොරොන්දුවත් එක්ක අපි 2025ට තීරණයක් ගන්නවා. අපි කරන්නේ නැහැ රිවිෂන් එකක් කියලා අර මුල ඉඳන් කරන වැඩක්. අපි අපේ තියරි පන්තියට මූලිකත්වය දීගෙන පේපර් ක්ලාස් එක ඒ වැඩේත් ඒ දරුවන්ට වගකීමක් සහිතව කරලා දෙනවා කියන කාරණේට අපි අර කලවම් නොකර ගැනීමේ පුරුද්ද අපි 2025න් ආරම්භ කරනවා. ඒක තමයි මේකේ ප්‍රධානම රහස. එතකොට අපිට කාලය තියෙනවර ගොඩක් පන්තිවල දැන් මේ වෙලාවේදී අපි හිතමුකෝ අපි 2026 රිවිෂන් එකක් පටන් ගත්තා කියලා. ඒතර අපේ ගාවට එනවා ඒ කියන්නේ අර අපිට වගකීමක් තියෙනවා. එතකොට පළවෙනිම පාඩමේ ඉඳන් ආයිසරයක් පාඩම් 14ම ආවරණය කරලා දෙන්න. ඉතින් ඒකත් එක්ක තියෙන ප්‍රශ්නේ තමයි ආයිසරයක් අර සමතුලිතතාවය KSP KPKC PH වගේ අමාරු පාඩම්. ඒ කියන්නේ දැන් සාමාන්‍ය එක අමාරු කියන එකටත් වඩා පස්වෙනි එසේ එකයි හයවෙනි එසේ එකයි තුන්වෙනි ස්ට්‍රක්චර්ඩ් එකයි කියන බරපතල ලකුණු ගානක් MCQ 10කට එහා බරපතල ලකුණු ගානකට වගේ කියන එකක් නේ. ඉතින් එතකොට ඒ ටික කරන්න වෙන්නේ අපිටත් සාමාන්‍යයෙන් මැයි වලින් විතර පස්සේ. එතකොට 25 ළමයට 25 දී අත්වෙච්ච ඉරණම තමයි ආයිසරයක් ඇකඩමික් ප්‍රෙෂර් එක උඩරිම තියෙන කාලෙකදී. මොකද මේ එක විෂයක විතරක් ඇකඩමික් ප්‍රෙෂර් එකක් නෙවෙයි 26 දෙන්නේ. මාස 8ක් තියෙනවා කොට අන්තිම මාසේ වැඩ කරන්න බෑනේ. අන්තිම මාසේ තියෙන්නේ සූදානම් වෙන්නේ. එතකොට මාස 7යි. දවස් 28කින් ආයි මුළු සිලබස් එකක් පාඩම් 14. ඒතර හැම සතියකටම පාඩම් දෙකක් විතර යන්න ඕන. මේ ඒකනේ මේ එතකොට අර හැම සති දෙකකටම එක පාඩමක් ඉවර වෙන්න ඕන. ඉතින් ඒක නිසා ඒක කරන්න අමාරුයිනේ මේ. ඒක ප්‍රායෝගික නෑ. සති දෙකකට එක පාඩමක් කියන එක ඇතුලේ ඔය පාඩම් ඇතුලේ තියෙනවනේ සමතුලිතතාව විතරක් කොටස් කීයක් තියෙනවද? ඉතින් ඒකත් එක්ක කීයටවත් ඒ ඇකඩමික් ප්‍රෙෂර් එකයි ඉතුරු විෂයන් දෙකත් ප්‍රෙෂර් එකක් එනවනේ අනිවාර්යෙන්. එතකොට එහෙම කරන්න මේකෙදි අමාරුයි. ඉතින් ඒකත් එක්ක හරි ළමයින්ට ඒ කියන්නේ ඇත්ත කියලා නැත්තම් මේ වෙලාවේදී මේ සෝෂල් මීඩියා ගිහින් බැලුවත් YouTube ගත්තත් Facebook ගත්තත් TikTok ගත්තත් සෑහෙන්න ලොකු කතන්දර නම් තියෙනවා. ඉතින් ප්‍රායෝගිකව ඔයා හිතලා බලන්න සති 28යි පාඩම් 14යි පාඩම් 14 අතුරෙත් කර්මාන්ත ගත්තොත් කර්මාන්ත කීයක් තියෙනවද? ඉතින් එහෙම කරන්න ඒක ප්‍රැක්ටිකලි මේ මහ පොළොවේ කරන්න අමාරුයි. ඉතින් ඒකත් එක්ක අපි 25ට ගත්ත තීරණයම 25 දරුවෝ ඒ තරම් හොඳට ලිව්ව තීරණයම අපි 26ට ඊට වඩා දීර්ඝව දැඩි විධිමත් වැඩ පිළිවෙලක් එක්ක අපි පටන් ගන්නවා පුතේ. අපිට ඉතිරි වෙලා තියෙන පාඩම් ටික තමයි මේ වෙලාවේදී මේ ස්ක්‍රීන් එකේ යන්නේ. එතකොට අපි ප්ලෑන් එකක් දීලා තියෙනවා මෙන්න මේ කාල සීමාව ඇතුලේ 20යි 26 මැයි වෙද්දී ඒ කියන්නේ විභාගයට හරියටම සත් 10කට කලින් ඔය කියන අමාරු කොටස් එක්ක සමතුලිතතාවට එහෙම බලන්න
ඔයා ගිය අවුරුදු වල ඔයා රිපීටර් කෙනෙක් නම් ඔයා ගිය අවුරුදු වල සහභාගී වෙච්ච පන්ති වල දින මේ KPKC වලට දවස් කීයක් ගත්තද PH වලට දවස් කීයක් ගත්තද KD වලට දවස් කීයක් ගත්තද ඔතන අපි කීයක් දීලා තියෙනවද කියන එකත් එක්ක හරි බලලා සමහර පාඩම් ඒ කියන්නේ සමහර අණු කොටස් වලට මාසයක් දීලා තියෙනවා. ඒවයි වැඩිපුර ගණන් හදලා ඒ ප්‍රැක්ටිස් එකත් එක්ක තමයි අපේ දරුවෝ යන්නේ විභාගෙ ලියන්න. එතකොට මේ අපි ওই විදියට ඒක ඉවර කරලා දෙනවා. එතකොට අපි රිපීටර්ස් වලට මොකද්ද කරන්න වැඩි? රිපීටර්ස් වලට අපි වෙනම පේපර් ක්ලාස් එකක් වෙනම සූදානම් කරලා තියෙනවා. ලංකාවේ පේපර් කියන එක අතින් අපි සාමාන්‍යයෙන් හැමදාම ඉස්සරහින් හිටියා. ලංකාවේ තියෙන සුපිරිම මට්ටමේ පේපර්ස් ටික අපි ඔයාලට දෙනවා. මේ ඒකත් එක්ක මේ ඒක ගැන වීඩියෝ එකක් වෙනම මේකේ මීට සමගාමීව දෙවෙනි වීඩියෝ එක විදිහට ඔයාලට හම්බෙයි. පේපර් ක්ලාස් කියන එක කොහොමද අපි කරන්නේ කියන එක. ඊට අමතරව ගත්තට පස්සේ මේ රිපීටර් කෙනෙක්ට සාමාන්‍යයෙන් ඔය හැමදාම රිපීටර් කෙනෙක් කියන එක ගත්තම යාලට අමාරු වෙන්නේ. දැන් අපිටත් ටියුෂන් කියන එකම කරනවා නම් අපිට කරන්න පුළුවන් ළමයි ටිකට ඒසි පාඩමක් අල්ලගෙන අර මේ වෙලාවේදී තියෙන අමාරුම මේ වැටලා ඉන්න දරුවෝ ටිකට ලේසි පාඩමක් කියලා දීලා එතකොට මේක තමයි A level කියලා තව පොඩි මාස 3-4ක් රවට්ටලා එතනින් පස්සේ ওই වැඩේ කරන්නේ. එහෙම නැතුව ඇත්තටම අමාරු පාඩම් ටික තමයි ඔයා ටයිම් ටේබල් එකකින් දැන් ටිකට කලින් දැක්කේ. ඉතින් ඒ ටිකට අපි කරන්න ඕන පුතේ මේ ඒ ටික අපි දැන් ඉවර කරගමු. ඊට සමගාමීව ඔයාට අමාරු ඕන පාඩමක් අපිත් එක්ක ඇවිල්ලා කතා කරන්න. ඔයා රිපීටර් කෙනෙක් කියලා තහවුරු කරොත් අපිට පුළුවන් ඔයාට අපේ තියෙනවා වීඩියෝ පැක්. අපි මේ වීඩියෝ පැක් ඔයාට කැමති විදිහකට නෙවෙයි අපි ඉන්ස්ට්‍රක්ටර්ස්ලා තු ගයිඩ් කරනවා පුද්ගලිකව මමම මැදිහත් වෙලා එයාලට අපි ඔය අමාරු පාඩම් ටික වෙන වෙනම දවස් දාලා අපි කතා කරගමු වෙනම ඔන්ලයින් සෙෂන්ස් වලින් ඒවට දාලා ඔයාලට වීඩියෝස් ටිකක් අපි දෙන්නම් ඔක්කොම. එතකොට ඔයාලට ගෙදරට නිදහසේ ඉඳලා මොකද මේ අවුරුද්දේ එහෙම එක විෂයක් හරි ප්‍රෙෂර් එක රිලීස් කරන්න මොකද මාස 7යි තියෙන්නේ ඔක්කොටම ඉතිරි විෂයන් දෙකට ඒ බර දාන්න කෙමිස්ට්‍රි වක්කින් මට දෙන්න ඒක දීපු දරුවෝ දන්නවා අපි ඒක කොයිතරම් හොඳට විභාගේ ඉවර වෙන දවස වෙනකන්. ඒ කියන්නේ කෙමිස්ට්‍රි එසේක ඉවර වෙන දවස වෙනකන් කොයිතරම් දරුවෝන්ගේ පිටිපස්සෙන් හිටියද කියන කාරණේ අපේ දරුවෝ සාක්ෂි සක්සුදත්තේ දරුවෝ කියයි එළියේ සමාජයට කතා කරයි මොනතරම් දේවල් ටිකක් අපි දරුවෝ වෙනුවෙන් කරාද කියන එක සම්බන්ධව අපි කියන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක ඕක තමයි සාමාන්‍යයෙන් වැඩපිළිවෙල. එතකොට අර පාඩම් ටික ඉවර කරන ගමන්ම අපි සාමාන්‍යයෙන් මේ අවුරුද්දේ මුල ඉඳන් අර අන්තිමට අර අන්තිම සද්ධාවේ අපි කොහොමද ෆයිනල් චැප්ටර් ටියුට් සීරීස් එකෙන් ආයිසරයක් අර සම්පූර්ණ විෂය නිර්දේශ මතක් කරනවා. අමාරු ඒ කියන්නේ ඒකෙදි සාමාන්‍යයෙන් අපිට ෆයිනල් චැප්ටර්ස් වල අපි ඔප්පු කරලා පෙන්නනවා ලකුණු 45 50 හිටපු ළමයි අවසානයේ අපි අමාරු පේපර්ස් වලට පාව ලකුණු 75 පෙන්නුවා අන්තිම මාස දෙකේ. මේක අපිට අන්තිම මාස දෙකකුත් සති දෙකක් එන විදිහට තමයි මේ ප්ලෑන් එක හදලා තියෙන්නේ. ෆයිනල් චැප්ටර්ස් ටියුට්ස් 10ක් අපිට කරන්න පුළුවන්. ඒක අර ප්‍රශ්න රෙඩි කරනවා. සමාවික ස්ට්‍රක්චර්ඩ් එක වෙනම රෙඩි කරනවා. තුන්වෙනි ස්ට්‍රක්චර්ඩ් එකට වෙනම රෙඩි කරනවා. වෙනම එසේ ප්‍රැක්ටිස් එකක් වෙනම දෙනවා. 31 40 MCQ ටික වෙනම ප්‍රැක්ටිස් කරනවා. 41 50 වෙනම ප්‍රැක්ටිස් කරනවා. පරිවර්තන 400ක් විතර පන්තිය කරනවා. ඊක මහ ලොකු දැවැන්ත වැඩපිළිවෙලක්. ඒ කියන්නේ අපි කියන්නේ ඔයා දැන් ටිකට කලින් දැකපු කමෙන්ට්ස් ඇතුලේ අපිට ඉතා පැහැදිලි ලංකාවේ කෙමිස්ට්‍රි පන්තියක 2025ට කරපු සාර්ථකම වැඩපිළිවෙල ගොඩක් අය ගොඩක් ලොකු කතන්දර කියන්න පුළුවන්. හැබැයි මේ මහ පොළොවේ එළියේ ළමයි දන්නවා මේක තමයි එහෙම තිබිච්ච වැඩපිළිවෙල කියලා. ඉතින් වැඩපිළිවෙලේ 2026 ඉදිරි දැක්ම තමයි ওই කතාවේ ඇතුලේ අපි කතා කරේ. ඊට සමගාමීව අපි හැම සතියකම ෆයිනල් චැප්ටර් එකට වගේ පොඩි වැඩක් කරන් යනවා. සති දෙකකට එක ටියුට් එකක් දීලා ප්‍රශ්න වලට එසේ වලට රෙඩි කරන් යනවා. ඔය වැඩ ටික තමයි අපි මේ මේන්ලි කරන්නේ. එන්න පුතේ අපි එතකොට මේක රිපීටර් කෙනෙක්ට උනත් අර අමාරු පාඩම් ටික මුලින් කරගන්න එක තමයි හොඳ. රිපීටර් කෙනෙක්ට පේපර් ක්ලාස් කාඩ් එකෙන් විතරක් පේපර් ක්ලාස් කියන කාඩ් එකෙන් විතරක් ඇවිල්ලා තියරි ටිකත් හරි ලස්සනට කරගෙන මේ තියරි දවස් වලටම සහභාගී වෙලා තියරි ටිකත් ඔය විදිහට අර අමාරු පාඩම් ටික කරගෙන මොනවාම හරි ප්‍රශ්නයක් තියෙන ඕන වෙලාවක අපි පුද්ගලිකව ගුරුවරයාත් එක්කම ගැටිලා ගුරුවරයා විසින්ම ඒ දේවල් ටික විසඳලා දීලා හැමදේම ප්ලෑන් කරලා වැඩේ හොඳට කරගමු. සහ මේ දේ මතක තියාගන්න 2026 රිපීටර් කෙනෙක් විතර විභාගය කරනවා නම් 26 තමයි හොඳම අවුරුද්ද. තව මාස 7යි ඔය මහන්සි වෙච්ච එකේ මහන්සි වෙන තියෙන්නේ. ඉතිරි මාසේ කොහොමත් මහන්සි වෙන. අන්තිම මාසේ වැඩ කෙරෙනවනේ කරන්න ඕනේ කෙරෙනවනේ. එතකොට ඉතින් මේ ඔය මාස 7 අපි මහන්සි වෙමු. ඒ මහන්සි වෙලා අර එක වසරේදී ඔයා ඉස්කෝලේට බාර දෙද්දි ලොකු කතන්දර ටිකක් කිව්වනේ මේ මම ඩොක්ටර් කෙනෙක් වෙනවා මම කැමති මෙහෙම කෙනෙක් වෙන්න කියලා. ඒක මගින් නතර වෙන්න දෙන්න එපා. හීන කියලා කියන්නේ මැදින් මැරෙන්න ඕන එකක් නෙවෙයි. හීන කියලා කියන්නේ මේ මහ පොළවේ පැලවෙන්න ඕන එකක්. ඒ පැලවෙලා රූස ගසක් වෙන්නට අපි උදව් කරන්නම් 2026 සූදානමින් ඉන්න
අපි මහා දැවැන්ත වැඩපිළිවෙලක් එක්ක අපි ඔයාව විභාගයට සූදානම් කරන වගකීම කරනවා. එතකොට මොකද්ද ටයිම් එක? මේ වැඩේට සෙට් වෙනවා නම් ඔයා සෙට් වෙන්න ඕන බදාදා දෙසැම්බර් 3 වෙනිදා බදාදා දෙසැම්බර් 3 අපි සමතුලිතතාවයෙන් වැඩේ පටන් ගන්නවා. කාටත් අමාරුයි කියන සමතුලිතතාව කාටත් තේරෙන්න වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් එක්ක මේ දෙසැම්බර් 3 වෙනිදා බදාදා සිප්පයානාම අතර එන්න අපි ඔයාට ජීවිතය දිනන හැටි කියලා දෙන්නම්. බ්‍රහස්පතින්දට තංගල්ල නාරකේ අපි උදේ 8 ඉඳන් හවස 5 වෙනකම් වැඩේ අරන් යනවා. එන්න අපි සමතුලිතතාවයෙන් KPKC වලින් පටන් ගන්නවා. ජීවිතය දිනන හැටි දරුවොන්ට කියලා දෙන්න අපි ඒ වැඩේ මේ සතියේ ඉඳන් ආරම්භ කරමු. ඒ වගේම තමයි පේපර් ක්ලාස් වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. පේපර් ක්ලාස් කියලා කියන්නේ ලංකාවේ අපි පේපර් ක්ලාස් බ්‍රෑන්ඩ් එකක් මේ විදිහ හදලා තියෙනවා. ඒ බ්‍රෑන්ඩ් එක එක්ක 2026 ඉවර වෙනකන් 25ට දීපු පොරොන්දුව අකුරට ඉටු කරා වගේ අපි පොරොන්දු වෙනවා. අපි ඔබව මේ විෂයේ ප්‍රවීණය කරලා ඔබේ සිහිනය සැබෑ කරන තෙක් අපි ඔබ සමගම ඉඳලා අපි 20යි 26 දිනවපු දරුවෙක් විදියට මේ ගමන ඉවර කරන්නට අපි ඔයාලට උදව් කරනවා. ඒ පොරොන්දුවත් එක්ක හමු වෙමු දෙසැම්බර් 3 වෙනිදා සිප්පයානාවෙන්. හමු වෙමු දෙසැම්බර් 4 වෙනිදා නැනාරාවෙන්. බුත්සරණයි.